පොඩේ මම හිතන්නේ මේ දවසක දේශනා කරන්න කැමතියි මම හිතන්නේ. Hallelujah. Huh? Wow. Look, everything is prophetic. Yes sir. මොකක්ද අම්මා? ප්‍රොෆෙට් කිව්වා මේ සේවය කරනවා කවදාද දවසට යේසුස් වහන්සේට කියලා. Amen. දරුවා කුසේ ඉන්නකොටද මම කිව්වේ? කුසේ ඉන්නකොට. මාර්තු 1 වෙනිදා. Wow. Praise the Lord. Hallelujah. ඉතින් මොකක්ද අම්මගේ සාක්ෂිය? සති 38 වෙනකොට ස්කෑන් එකක් කරගන්න පුළුවන් උනේ මේ සල්ලි තිබුණ නැතුව. ඊට පස්සේ සති 38 දී කිව්වා මේ බබා ඔළුව විතරයි බබාගේ තියෙන්නේ. ඔළුවෙන් පල්ලයක් කිසිම දෙයක් සම්පූර්ණ නැහැ. පෙනහලුවත් වර්ධනය වෙලා නැහැ. ඉතින් මේ බබා ෂුවර් නැහැ. මේ බබාට බෙහෙත් දෙන්න ඕන. බබා ගොඩ ගන්නක් නැත්තම් ෂුවර් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මේ මම කිව්වා එහෙනම් කමන්නේ ડોක්ටර් මම එල්වි පොළොන්නරුවේ හොඳම වියෝජි සර්වර් මම කව කමන්නේ සර් මේ ස්කෑන් එක කරලා මට රිපෝට් එක දෙන්නකෝ මං හෙට ඇවිල්ලා නතර වෙන්නම් කියලා. ඊට පස්සේ කිව්වා නෑ අම්මා ඔයා දැන් නතර වුණොත් හොඳයි. මං කිව්වා නෑ සර් මං හෙට එන්නම් කියලා. මං මෙතනින් කට්ටේලා ආවා මෙහෙට එන්න ඕන හන්දා. මේ ඊට පස්සේ කිව්වා මේ බබාට සති 38ක් වුණාට මගේ කාලලෙට සති 36යි කිව්වා. බබා ඉන්නේ කිලෝ 1යි ග්‍රෑම් 999ක් කිව්වා. බබාගේ වතුර බෑග් එක තියෙන්නේ සති 34ක බබේගේ කිව්වා. ඉතින් බබා ෂුවර් කරන්න එපා පෙනහළු වර්ධනය වෙන්න බෙහෙත් ඉදලා අපි බලමු කිව්වා. මං කෝ හාස මං හෙට උදේ මේල නතර වෙන්නම් කියලා. ඊළඟ දවසේ මාර්තු 1 වෙනිදා ඇවිල්ලා ප්‍රොෆෙට් කියලා වා. ડોක්ටර්ස්ලාට කියලා කොලයක් ලියාගෙන ඇවිල්ලා ප්‍රොෆෙට් කියලා අත තිබ්බා. ඉතින් ප්‍රොෆෙට් මට ඇත්තරම දෙවියන් වහන්සේ එදා කතා කර ප්‍රොෆෙට් කිව්වා කවදා හරි යේසුස් වහන්සේට සේවය කරනවා කිව්වා. හාස් කර්මය මැවුම් කර්මය හාස්කමක් කියලා කිව්වා. මම මෙතන ගොඩාක් මම ඒ වෙලාවේ දන්නේ මට දැනෙන්නේ ලොකු පර්වතයක් වගේ එකක් ඇවිල්ලා මගේ ඔළුවේ වදිනවා විතරයි මම දන්නේ. එතකොට ගොඩක් දේවල් වෙලා මම ඒ වීඩියෝ එක පස්සේ දකින්නකොට ඉතින් මම දන්නේ නැහැ කිසිම දෙයක්. නමුත් මම එතනින් එළියට එනකොට මිනිස්සු මන් දිහා පුදුම විදිහට බලනවා. ඊට පස්සේ මට මෙතෙන් ඇත්තටම එන්න උදව් කරේ මෑසිපුර බස් එකේ ලීඩර් සහ මේ කාන්තලේ බස් එකේ ලීඩර්. එයාලා කිව්වා නංගි ඔයා ඔහම ඉන්න එක සතුටුයි අපිට. ඔයා දඟලපු දැඟලිල්ල මෙන්න බලන්න කියලා වීඩියෝ එක පෙන්නුවා. මෙතන මම දඟලපු වීඩියෝ එක. ඊට පස්සේ මං මට දැනුයි මට දැන් මතක් වෙනවා මේ අවස්ථාව. ඔව් මට මතකයි. මට මතකයි. I remember this day. මට මතකයි මේ දවස. Yeah, I remember it. ඉතින් වීඩියෝ එක දැක්කන් පස්සේ ඊට පස්සේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ මට hina යන වෙරෙන්න මට වෙන මොකුත් වෙන්නේ නැහැ. මම මෙතෙන්ට ආපු විදිහ මම දන්නේ කොහොමද මං ආවි කියලා මට වචනෙන් විස්තර කරන්න බෑ. ඒ සති 38 ගෙවපු විදිහ. එනකොට මාර්තු මාසේ 1 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 12 වෙනිදා තමයි මං හරියට දෙයක් කෑවේ. ඉතින් මම එදා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ එදා ඉඳලා මාර්තු 12 වෙනකම් මම ඇත්තටම සමාදානෙන් හිටියා. එතකොට ওই සිස්ටර්ලා දෙන්න තව සිස්ටර්ලා මෙහි ඉන්නවා. ඒ කට්ටිය හැම වෙලේම කතා කරලා මාව දිරිමත් කරා. දිවසේවරයා විශ්වාස කරන්න, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ විශ්වාස කරන්න. සිස්ටර් ඔයා කවදාකවත් ඔයාට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන හැම වෙලේම මාව වචනෙන් දිරිමත් කරා. මං ගියා 12 වෙනිදා ස්කෑන් එකට. ස්කෑන් එකට ගිහිල්ලා මේ ස්කෑන් රූම් එකේ මං ඇඳේ හාන්සන මංගේ ස්වාමීනි ඔබ වහන්සේට බාරයි එදා ඔබ වහන්සේ මෝසස්ට දුන්නේ සැරයට නම් දිවසේවරයා මට ලේන්සුව දුන්නා මේ ලේන්සුව තමයි මට තියෙන්නේ එදා මෝසස්ට දුන්නේ Hallelujah. ඒ ලේන්සුව මම ඔළුවේ තියාගත්තා මේක මට දුන්නේ බඩේ තියාගන්න කියලා ඒ දවස් 12ම මම මේක බඩේ තියාගෙන හිටියේ ලේබර් රූම් එකෙත් මම මේක ඔළුවේ තියාගෙන හිටියා දරුවා හම්බුන ගමන් මම මේක දරුවාගේ ඇඟට දැම්මා ඊට පස්සේ මම කිව්වා ස්වාමීනි ස්කෑන් එකේ කිසිම ගැටලුවක් තියෙන දෙයක් නැහැ ඊට පස්සේ ස්කෑන් කරා අම්මා බබා සම්පූර්ණයි හොඳ පිරිපුන් කාර්යයක් කිව්වා wow hallelujah wow hallelujah and did I say this is a creative miracle in your womb when I was praying for her? මම ඔයාලට කිව්වද මේක මැවුම් කාර්මයේ හාස්කමක් වෙනවා කියලා? කිව්වා පාස්ටර් කිව්වා ප්‍රොෆෙට් කිව්වා මේක වීඩියෝ එකේ තියෙනවා ප්‍රොෆෙට් කියනවා මට මතක 1යි 2යි 3යි කියනවා මතකයි අර පාර්වතයක් වගේ ඇවිල්ලා ඔළුවේ වදිනවා මට මතකයි ඊට පස්සේ බිමට වැටුණා 1 කියනකොට මම යන්න ඕන කිව්වා 2 කියනකොට දැන් නම් බෑ වගේ ඉන්න කිව්වා 3යි ප්‍රොෆෙට් 3යි කියනකොට යන්න ඕන කියලා යන්නම ගියා කවුරු හරි ඒ ටික මතකයි ඉතින් මේ
ස්කෑන් එක කියන්නේ මන් දන්නේ මට ඒක හිතා ගන්න බෑ. දවස් 12ක ස්කෑන් එක කොහොමද වෙනස් වෙන්නේ? යේසුස් වහන්සේ ජීවමානයි කියන එක ඉතින් මෙතෙන් ඇවිල්ලා බලන්න කෙනෙක්. Praise the Lord.